අපේ ශරීරයේ අස්ථිවල සහ දත්වල ශක්තිමත් භාවය රඳා පවතින්නේ කැල්සියම් මතයි. ඒ වගේම හෘද ස්පන්දනය පාලනය කිරීම, ස්නායු පණිවිඩ හුවමාරු කිරීම, මාංශ පේශීන් නිසි අයුරින් ක්‍රියාකාරීත්වයට සහ පිළිකා පාලනයට කැල්සියම් උපයෝගී වෙනවා. කැල්සියම් කියලා කියන්නේ ඛනිජ ලවණයක්. ඉතින් අස්ථිවල නිරෝගීභාවය පවත්වා ගැනීමට නම් අපි අනිවාර්යයෙන්ම කැල්සියම් අඩංගු ආහාර වැඩිපුර අපේ කෑමවලට එකතු කරගන්න ඕනි. ඉතින් මං අද මේ වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නේ කැල්සියම් අඩංගු ආහාර වර්ග පිළිබඳවයි. හරි, අපි දැන් බලමු වයස අනුව අපේ ශරීරයට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය කොපමණද කියලා. වයස අවුරුදු 4 සිට 18ත් අතර ළමුන් සඳහා දිනකට මිලිග්‍රෑම් 1300ක්, වයස අවුරුදු 19 සිට 49 අතර අය සඳහා දිනකට මිලිග්‍රෑම් 1000ක්, වයස අවුරුදු 50 සිට ඉහළට දිනකට මිලිග්‍රෑම් 1200ක් වශයෙන් තමයි අපගේ කැල්සියම් අවශ්‍යතාවය වන්නේ. ඉතින් අපි ලබා ගන්න ආහාර මගින් අපගේ කැල්සියම් අවශ්‍යතාවය නිසි ලෙස සපුරා ගැනීම තුළින් කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන අපහසුතා මගහරවා ගන්න හැකියාව අපිට පවතිනවා. ඉතින් අපි දැන් බලමු මොනවද මේ කැල්සියම් අඩංගු ආහාර වර්ග කියලා. කිරි, යෝගට්, ආමන්ඩ්, කුරක්කන්, තල, සෝයා බෝංචි, කටු සහිත කුඩා මාළු, හාල් මැස්සෝ, ටින් කළ සැමන්, චෙඩාර් චීස්, ටෝෆු, බ්‍රොකොලි, බෝංචි, මුරුංගා, නිවිති, බණ්ඩක්කා, ගෝවා, කැරට්, ගොටුකොළ, තම්පලා, මුගුණුවැන්න, කඩල, මුං ඇට, කොල්ලු, ඕට්ස්, මේ දේවල් තමයි කැල්සියම් අඩංගු ආහාර විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මම මේ ආහාර වර්ග වැඩි වශයෙන් කෑම පිඟානට එකතු කරගන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන අපහසුතා වලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා දන්න කැල්සියම් අඩංගු ආහාර වර්ග මොන හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒක මේ වීඩියෝ එක බලන කාට හරි වැදගත් වෙයි. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මං ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ආයෙමත් දවසක ඔයාලට වැදගත් වෙන මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම එන්නම්.